අද අපි බලමු හෝම්පේජ් එක කැරක්ටර් පාවිච්චි කරලා ක්ලික් වලින් පාලනය කරන්න කොහොමද කියලා. මුලින් අපි වේරියබල් කීපයක් හදා ගන්නවා. දැනට තියෙන ස්ලයිඩ් එක මොකක්ද සහ එකපාරකට අයිටම් කීයක් පේන්න ඕනද කියන එක තීරණය කරන්න. මෙතනදී තියෙන විශේෂත්වය තමයි එකේ පහළ අනුව අපි අයිටම් view එකක් වෙනස් කරනවා. ඩෙස්ක්ටොප් එකේදී තුනකුත් ෆෝන් එකේදී එකකුත් පෙන්වන්න අපි මෙතන ලොජික් එකක් ලියලා තියෙනවා. අපි මෙතන ලොජික් එක හදලා තියෙනවා. වෙනස් කිරීමෙන් පසු අපි ගණනය කරන ඔෆ්සෙට් අගය අනුව මුළු ලිස්ට් එකම වමට හෝ දකුණට මාරු වෙනවා. යූසර් ක්ලික් කරේ නැත්නම් අපි තත්පර 5කට වරක් මේ ස්ලයිඩ් එක ඔටෝම වෙන්න අපි සෙට් ඉන්ටර්වල් එකක් පාවිච්චි කරනවා. ඒ වගේම පේජ් එක ලෝඩ් වෙද්දිම අවශ්‍ය එන්ක්‍රිප්ෂන් අපි ඩයිනමික් විදිහට ජෙනරේට් කරනවා. අන්තිමට අපේ ප්‍රොෆයිල් එකේ ඩ්‍රොප් ඩවුන් එක බලමු. බටන් එක ක්ලික් කරාම ඒක පෙන්වන්න හෝ හංගන්න අපි ලොජික් එකක් දාලා තියෙනවා.